සුබ දවසක්. අද මම ඔයාට කියලා දෙනවා Google එක ඇතුලේ ඇති වෙනකන් සල්ලි හොයන්න පුළුවන් සුපිරි වැඩක්. වැඩේ ගැන කතා කරන්න ඉස්සරින් පළවෙනි කාරණාව. අද මම මේ කියන දේ ඔයාලා ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි මම කියන දේ කියන විදිහට ඔයාට කරන්න පුළුවන් වුණොතින් මේ වැඩේ ඇතුලේ ලේසියෙන්ම ඔයාට ඇති වෙනකන් සල්ලි හොයන්න පුළුවන්. ලොකු දේවල් ඕනේ නැහැ. ඔයා මුලින්ම එන්න ඕන Google එකට. Google එකට ඇවිල්ලා පළවෙනියටම ඔයා Google එකේ අද සර්ච් කරන්න ඕන Galton Free Pizza Crust Recipe. සර්ච් කරන්නකො. ඔන්න සර්ච් කරනවා. එනවනේ result. ඔය result වල කැමති එකක් ඕපන් කරගන්න. මම මේකේ තියෙන දෙවෙනි result එක ඕපන් කරනවා. මෙන්න තියෙනවා දෙවෙනි result එක. මෙතන තියෙන්නේ මොකද්ද? මෙන්න මේ පීසා රෙසිපියක් තමයි තියෙන්නේ. මෙන්න මේ පීසා රෙසිපිය ක්‍රියේට් කරලා තියෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකේ. මේ වෙබ්සයිට් එකේ ආටිකල් එකක් තමයි මේ තියෙන්නේ. ඔයා මුලින්ම කරන්න ඕන රයිට් මෙන්න මේ හෝම් පේජ් එකට එන්න ඕන. හෝම් පේජ් එකට ඇවිල්ලා ඔයා හෝම් පේජ් එක බලලා ඊට පස්සේ ඔයාගේ ආටිකල් එකට එන්න. ආටිකල් එකට ආවට පස්සේ මෙන්න මෙතනින් පුළුවන් jump to recipe කියලා මෙන්න මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කළොත් ඔයාට පුළුවන් එයාගේ රෙසිපි කාඩ් එකට jump කරන්න. ඊළඟ ස්ටෙප් එකේ දුවා කරන්න ඕන රෙසිපි කාඩ් එකට ජම්ප් කරන්න ඕන. රෙසිපි කාඩ් එකට ජම්ප් කරලා ඉස්සරහට යන්න කලින් නැවත හෝම් පේජ් එකට යන්න. හෝම් පේජ් එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ විදිහට උඩ ලින්ක් එකක් තියෙනවා මෙන්න මේ order my cookbook කියලා. ඔන්න ඔය ලින්ක් එකත් ඕපන් කරන්නකෝ. මෙන්න තියෙනවා ඒ ලින්ක් එක. ඒ ලින්ක් එක විතරක් නෙමෙයි ඔයා ඕපන් කරන්න ඕන. මේ වෙබ්සයිට් එකට ආවනම් මෙන්න මෙතන about කියන ඔප්ෂන් එක තියෙනවනේ. about කියන ඔප්ෂන් එක ඇතුලේ මෙන්න මෙතන තියෙනවා work with me කියලා ඔප්ෂන් එක. ඒක උඩත් ඔයා ක්ලික් කරන්න ඕන. ඒක උඩ ක්ලික් කරලා නවතින්න එපා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ආවට පස්සේ පොඩ්ඩක් යටට ගිහිල්ලා බලන්න මෙයාගේ social media network හොයාගන්න පුළුවන්. ඒ social media networks ටිකත් ඔයා open කරගන්නකෝ. මෙන්න තියෙනවා එයාගේ Instagram account එක. මෙන්න තියෙනවා Pinterest account එක. TikTok account එක තියෙනවා. Facebook page එක මේ විදිහට තියෙනවා. එතකොට social media හතරක් available. ඒ social media හතර open කරගන්න ඕන. ඒ වගේම එයාගේ work with me කියන මෙන්න මේ page එක ඒ වගේම තමයි මෙන්න මේ විදිහට පොට් ටික ගන්න තියෙන page එක. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට recipe card එක ඔයා මේ විදිහට open කරගන්න ඕන. open කරගෙන පළවෙනි step එක විදිහට එයාගේ නැවත home page එකට යන්න. home page එකට ගිහිල්ලා ඊළඟ step එකේදී ඔයා කරන්න ඕන mega traffic analyze එක. mega traffic analyze එක කළොතින් මේ වෙද්දි මාසෙට 6,77,000ක් එනවා. 6,77,000ක් එනවා වගේම මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න මේ වෙබ්සයිට් එක මොනිටයිස් කරලා තියෙනවා. සමහර විට ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වන්නේ නැති වේවි. එහෙම පෙන්වන්නේ නැත්නම් ඔයා ඉන්කොග්නිටෝ වින්ඩෝ එකෙන් ඕපන් කරලා බලන්න. එතකොට ඔයාට ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්නයි. ඒ වගේම මේ වෙබ්සයිට් එක මොනිටයිස් කරලානේ තියෙන්නේ. වෙබ්සයිට් එකට මේ වෙද්දින් ලක්ෂ 6.77ක් එනවා. ලක්ෂ 6.77ක් එනවා නම් ඔයා මේ වෙද්දින් දන්නවා වෙබ්සයිට් එකක් කළොතින් වෙබ්සයිට් එකට එන ට්‍රැෆික් එකත් එක්කන් අපිට earn කරන්න පුළුවන්. earn කරන්න තියෙන potential එක අවුරුද්දකට ඩොලර් 20000කට වැඩි earn කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එක ඇතුලේ ad revenue එක. හොඳට identify කරගන්න මේ වෙබ්සයිට් එකේ පළවෙනි income එක මෙයාගේ ad revenue එක. ad revenue එක 20000කට වැඩි earn කරන්න potential එක available ඩොලර් වලින්. ඒ පළවෙනි ඉන්කම් එක වෙද්දින් මෙයාගේ රෙසිපි කාඩ් එකට මම යන්න කිව්වා. රෙසිපි කාඩ් එකට ගියාට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකයි ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකයි available. ඉන්ග්‍රීඩියන්ට්ස් වල බලන්න සමහර ඉන්ග්‍රීඩියන්ට්ස් මෙන්න මේ විදිහට highlight වෙලා තියෙනවා. highlight වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එකක් උඩ ක්ලික් කළොත් as example මෙතන තියෙන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එක උඩ ක්ලික් කළොත් redirect වෙනවා ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් එක ගන්න ඕන ප්ලේස් එකට. ඒ කියන්නේ මෙයාගේ රෙසිපි කාඩ් එකේ මේ දාලා තියෙන්නේ ඇෆිලියේට් ලින්ක්. එතකොට මෙයාගේ දෙවෙනි ඉන්කම් එක ඇෆිලියේට් කෙනෙක් විදියට මෙයා ජෙනරේට් කරනවා Amazon එකේ. මොකද අපි ඔයාලා ඕනම කෙනෙකුට Amazon එකේ තියෙන ඕන ප්‍රොඩක්ට් එකක් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදියට හෝ ඇසෝසියේට් කෙනෙක් විදියට ප්‍රොමෝට් කරන්න පුළුවන්. මෙයා කරලා තියෙන්නේ ඒ වැඩේ. එතකොට මේ සේල් වෙන වාරයක් පාසා මෙයාට හම්බ වෙනවා කමිෂන් එක. ඒ කමිෂන් එක තීරණය වෙනවා ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට. එතකොට මෙයා කරන්නේ ඒක. එතකොට මෙයාගේ දෙවෙනි ඉන්කම් එක affiliate income එක. ඒ වගේම තමයි මම කිව්වා මෙයාගේ order my book section එකට යන්න. ඔව් ඔයා යන්න ඕන. ඇයි? මෙයා මේ විදිහට offer කරලා තියෙනවා cook book set එකක්. ඔයා ගිහිල්ලා බලන්නකෝ. cook book එක price එක බලන්නකෝ. ඔයාට පේනවා ඇති cook book එක price එක. එතකොට
මෙයාගේ තුන්වෙනි ඉන්කම් එක ජෙනරේට් වෙනවා මෙන්න මේ බුක් සෙලින් ඉන්කම් එක. ඒ විතරක් නෙමෙයි මෙයාගේ මම යන්න කිව්වා work with us page එකට. work with us page එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙයා මෙතනදී කියලා තියෙනවා. right මෙන්න මේ විදිහට එයාගේ blog එකත් එක්කන් ඕනම service එකක් ඕනම product එකක් promote කරන්න එන්න. ඇයි මේ තියෙන්නේ collaborations කියන concept එක. ඒ කියන්නේ මෙන්න මෙතනින් එයා මෙන්න මේ collaborate කළා මෙයා ඉන්කම් ජෙනරේට් කරනවා. හැබැයි මෙයා කරන්නේ මොකද්ද? බ්ලොග් එකක් කරන්නේ රෙසිපි වලට රිලේටඩ් වෙන විදියට. එතකොට මෙයාගේ මේ බ්ලොග් එක ඇතුලේ මෙයා ඇඩ් රෙවෙනිව් එක ජෙනරේට් කරනවා. ඒ වගේම ඇෆිලියේට් ඉන්කම් එක ජෙනරේට් කරනවා. ඒ වගේම සෙලින් ඉන්කම් එක එයා ජෙනරේට් කරනවා. ඒ වගේම තමයි මෙයා කොලැබරේටර් කෙනෙක් විදියට මෙයාගේ පාර්ට්නර්ස්ලා හරහා මෙයා earn කරනවා. ඒ විතරක් නෙමෙයි සෝෂල් මීඩියා වලට ගියොත් එයාගේ සෝෂල් මීඩියා ඇතුලේ එයාට පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එක හරහා එයාට earn කරන්න opportunity තියෙනවා. හැබැයි මෙයා කරන්නේ මොකද්ද? මෙයා කරන්නේ රෙසිපි වලට රිලේටඩ් වෙන බ්ලොග් එකක්. හැබැයි රෙසිපි වලට රිලේටඩ් වෙන බ්ලොග් එකක් කළාට මෙයා ඉන්කම් කීයක් හදලා තියෙනවද? එතකොට මම කියන්නේ ඔව් මේ වෙද්දින් ඔයාට කියලාත් තියෙනවා. රෙසිපි කියන concept එක වැඩියෙන්ම සර්ච් කරන්නේ කවුද? වැඩියෙන්ම සර්ච් කරන්නේ USA වල. ඒ වගේම තමයි මෙන්න මේ රෙසිපි කියන keyword අපි ගත්තොත් ලොකු search volume එකක් available. ඒ විතරක් නෙමෙයි keyword difficulty එක ගොඩක් අඩු keyword ලොකු ප්‍රමාණයක් available. keyword 3,41,000ක් තියෙනවා. keyword difficulty එක අඩු keyword. ඒ කියන්නේ මේ keyword එක්කන් ආවොත් beginner කෙනෙක් විදියට මාරම ලේසි success වෙන්න. එතකොට මම search කළෙත් මෙන්න මේ වගේ පොඩි keyword එකක්. එහෙම නැත්නම් keyword difficulty එක ගොඩක් අඩු මෙන්න මේ keyword එකක් තමයි මම search කළේ. හැබැයි ඒ keyword එක search කරලා ආව website එකක් මෙන්න මේ විදිහට මම ඔයාට අරන් පෙන්නුවේ වෙබ්සයිට් එකක් කළොතින් අපි ඔයාලා ඕනම කෙනෙකුට ඉන්කම් සෝසස් ලොකු ප්‍රමාණයක් effortlessly අපිට හදන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක ඇතුලේ. අද මම කියන්නේ ඔයාට ඕනේ සල්ලි හොයන්න නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට සල්ලි හොයන්න පුළුවන්. ඔයා කරන්න ඕන මේ වෙනකනුත් ඔයාගේ බ්ලොග් එක ලොන්ච් කරලා නැත්නම් ඒ බ්ලොග් එක ලොන්ච් කරන්න රෙසිපීස් වලට රිලේටඩ් වෙන විදිහට එහෙම කියන්න රීසන් එක තමයි මෙන්න මේ රෙසිපීස් වලට රිලේටඩ් වෙන low competition keyword ලොකු ප්‍රමාණයක් available ඒ වගේම ඒ available keyword වල search volume ගොඩක් වැඩි. මෙන්න මේ keyword ටික තෝරගෙන ඔයාට පුළුවන් වුණොත් ඔයාගේ බ්ලොග් එක ලොන්ච් කරන්න ඔයාටත් පුළුවන් ඇඩ් රෙවෙනිව් එක ජෙනරේට් කරන්න ඇෆිලියේට් ඉන්කම් එක ජෙනරේට් කරන්න සෙලින් ඉන්කම් එක ජෙනරේට් කරන්න කොලැබොරේෂන් හරහා කොලැබොරේෂන් ඉන්කම් ජෙනරේට් කරන්න ඒ වගේම තමයි ඊට පැරලල් විදියට සෝෂල් මීඩියා ඩෙවලොප් කළොත් සෝෂල් මීඩියා ඇතුලේ ඔයාට ලොකු මොනිටයිසේෂන් ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුළුවන් ඒ වගේම සක්සස් වෙන්න ලේසිම කැටගරියක් තමයි මෙන්න මේ රෙසිපීස් කියන්නේ මම කියන්නේ යන්න. මම ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ කම්පිටිෂන් එක අඩු keyword 1000ක්. එහෙම නැත්නම් මෙන්න මේ list එකේ පළවෙනි keyword 1000 දීලා තියෙනවා. ඒකට access කරන link එක comment section එකේ ඇති. ගිහිල්ලා ඒ list එක download කරගෙන තාමත් blog එකක් launch කරලා නැත්නම් ඕනේ සල්ලි හොයන්න නම් blog එක launch කරන්න. ඒක launch කළොතින් income sources ලොකු ප්‍රමාණයක් effortlessly ඔයාට හදන්න පුළුවන්. ඒ වැඩේ කරගන්න තේරෙන්නේ නැත්තම් කිසි දෙයකට බය වෙන්න එපා. ඒ වැඩේ කරගන්න විදිහ ඔයාට A to Z මෙන්න මේ blogging master course එකේ මම කියලා දීලා තියෙනවා. ඔය වැඩේ කරන විදිහ මෙතන තියෙනවා A to Z. දන්නේ නැත්තම් මෙතනින් learn කරන්න. මම හැමදාම කියන්නේ ඔයා දන්නේ නැති දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට දන්නේ නැති දේවල් learn කරන්න opportunity දීලා තියෙනවා. බ්ලොග් එකක් කරන විදිහ විතරක් නෙමෙයි ලර්න් කරන්න opportunity දීලා තියෙන්නේ. YouTube channel එකක් කරන විදිහ, drop shipping, stock asset selling business එක කරන විදිහ, Amazon KDP, Alibaba එකෙන් import කරලා resale කරන විදිහ, social media ඇතුලේ වැඩ කරන විදිහ, freelancer කෙනෙක් විදිහට වැඩ කරන විදිහට, 5 Upwork වල වැඩ කරන විදිහ, ඒ වගේම තමයි skill අතරට Canva, AI video creation Illustrator, Photoshop, WordPress, video editing, SEO, Excel, skill develop කරගන්න opportunity දීලා තියෙනවා. ඒ වගේම cryptocurrency වල part එකක් NFT හරහා සල්ලි හොයන විදිහත් කතා කරලා තියෙනවා. මම කියන්නේ දන්නව නම් කරන්න. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ දේවල් A to Z
තේරෙන සිංහලෙන් මෙන්න මෙතනින් ලර්න් කරන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඩිස්කවුන්ට් ලින්ක් එකෙන් යන්න. මේ ඕනම මාස්ටර් කෝස් එකකට ජොයින් වෙලා ඔයාලට පුළුවන් ලර්න් කරන්න. මේ මාස්ටර් කෝස් එකට ජොයින් වෙද්දී ඔයාලට හම්බ වෙනවා ලයිෆ් ටයිම් ඇක්සස්. ඒ වගේම ලයිෆ් ටයිම් WhatsApp සපෝට් එක. ඒ වගේම 100ට 100 ගැරන්ටිය. 100ට 100ක් මම ගැරන්ට් කරනවා මේ මාස්ටර් කෝස් එකක් ලර්න් කරලා මේ ෆීල්ඩ් එකට එන ඕනම කෙනෙක් අනිවාර්යෙන් එන ඒරියා එක ඇතුලේ අනිවාර්යෙන් සල්ලි ඕන තැනට කියනවා. ඒ විතරක් නෙමෙයි. කරන්න ඕන දේවල් තේරෙන්නේ නැත්තම් කරලා හිර වෙලා ඉන්නවනම් පර්සනලි මම හදලා දෙන්නම් ඔයාලට ගැලපෙන ප්ලෑන් එක. ඒකට වැඩ කරන්න ෆේල් වුණොත් රෙස්පොන්සිබිලිටිය මම ගන්නවා. ඒ ඔපචුනිටිස් ඔයාට ගන්න පුළුවන්. දන්නේ නැත්තම් මෙතනින් ලර්න් කරලා සල්ලි හොයන්න ඕනේ නම් අද කරහල්ල පුතේ රෙසිපීස් වලට රිලේටඩ් වෙන තමන්ගේ බ්ලොග් එක ලොන්ච් කරන්න. ලොන්ච් කළොත් USA audience එක effortlessly තමන්ගේ බ්ලොග් එකට ගෙනල්ලා ඔයා කැමති විදිහක් ඇතුලේ ඔයාගේ ඉන්කම් එක ඔයාට බිල්ඩ් කරන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක් තිබ්බොත් කිසි දෙයකට බය වෙන්න එපා. ඕනම සපෝට් එකකට මම ඉන්නවා. බය නැතුව පටන් ගන්න. පටන් ගද්දීන් ප්‍රශ්න තිබුණොත් ඉන්න ඕන සපෝට් එකක් මම දෙන්නම්. ඒ වගේම වීඩියෝ එක හරහා පොඩි හැරි දෙයක් ගත්තා නම් පොඩි කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරලා තියාගනින්න පුතේ මේ real online business. අදට ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.